හැම ගමකම ඉන්නවා ප්ලේන් ඇවලා ඇටකාපු රිලව් වගේ ඉන්න සෙට් එකකුත්. මම මෙහෙම කියද්දිම ඔයා දන්නවා මොකක් ගැනද මම මේ කතා කරන්න කියලා. බෙටින් සයිට්. බෙටින් සයිට් හදලා තියෙන්නෙම ඔයාගේ බ්‍රේන් එක ටාගට් කරලා. බ්‍රේන් එකේ ඩෝපමීන් කියන කෙමිකල් එක ටාගට් කරලා. ඩෝපමීන් කියන්නේ අපේ බ්‍රේන් එකේ සතුට ඇති කරන කෙමිකල් එක. අපිට මොනවා හරි සතුට හිතෙන දෙයක් වෙනවා කියන්නේ අපේ බ්‍රේන් එකේ ඩෝපමීන් කියන කෙමිකල් එක රිලීස් වෙලා. ඔයා මේ බෙටින් සයිට් එකකට ගාණක් දාලා ඔයා ප්ලේන් යවනවා හරි වෙන මොන හරි මගුලක් කරනවා හරි කරද්දී සාමාන්‍යයෙන් ඔය බෙටින් සයිට් වල පළවෙනි පාර දෙවෙනි පාර තුන්වෙනි පාර වගේ ඔයාව වින් කරනවා. එතකොට ඔයාට අර ඩෝපමීන් හිට් එකත් එක්ක ආසාව ඇවිල්ලා ඉවරයිනේ. ඔයා දාපු ගාණ දෙගුණයකින් තුන්ගුණයකින් වැඩි වුණා කියලා හිතන්නකෝ. ඒ වැඩි වුණ ගාණ ඔයාට ඇත්තටම මහන්සි වෙලා earn කරනවා නම් දවස් 2-3ක් යනවා කියලා හිතන්නකෝ. එතකොට ඔයාම කල්පනා කරනවා මේක දවස් 2-3කින් හොයන ගාණ මම මෙහෙම පොඩි වෙලාවකින් හෙව්වනම් මේක මරුනේ කියලා. අන්නේ හැඟීම ඒ ෆීලින් එක ඔයාට එනවා කියන්නේ ඔයාගේ බ්‍රේන් එකේ හොඳ ඩෝපමීන් හිට් එකක් වෙලා කියන එක. ඒ ඩෝපමීන් හිට් එකත් එක්ක ඔයා වැටෙන්නේ ලොකු ට්‍රැප් එකකට. ඊට පස්සේ ටික ඔයාව ලොස් කරන්න පටන් ගන්නවා. ලොස් කරන්න පටන් ගද්දී ඔයා ඒකට ඇඩික්ට් වෙලා ඉවරයි. හරියට නිකන් ඩ්‍රග් එකකට ඇඩික්ට් වුණා වගේ තමයි බෙටින් සයිට් එකකට ඔයා ඇඩික්ට් වෙනවා කියන්නේ. සාමාන්‍ය මොන හරි ඩ්‍රග් එකකට ඇඩික්ට් වුණ කෙනෙක් ඒ ඩ්‍රග් එක ගන්න කොහෙන් හරි සල්ලි හොයනවනේ. මොනවා හරි දෙයක් කරලා තියෙන දෙයක් හරි විකුණලා. අන්නේ තත්ත්වෙට බෙටින් සයිට් වලට ඇඩික්ට් වුණ කට්ටියත් එනවා. ලෝකේ තියෙන පරීක්ෂණ වලින් හොයාගෙන තියෙන විදිහට බෙටින් සයිට් එකකට ඇඩික්ට් වෙනවා කියන එකත් ඩ්‍රග් එකකට ඇඩික්ට් වෙනවා හා සමානයි. මම අහලත් තියෙනවා නිවුස් වලට දැකලත් තියෙනවා ලංකාවේ වගේම වෙන රටවල් වල. බෙටින් සයිට් හින්දා තමන්ගේ තියෙන හැමදේම නැති කරගත්ත කට්ටියක් ඉන්නවා. ආය සූසයිඩ් කරගත්ත කට්ටියක් ඉන්නවා. ලංකාව ඇතුළෙත් මම සමහරක් නිවුස් දැකලා තියෙනවා. ඔයත් බෙටින් සයිට් යූස් කරනවා නම් මේ අලුත් අවුරුද්දේ ඉඳන්වත් දෙපාරක් හිතලා බලන්න.